අයිබෝන් 2025 වර්ෂය අවසන් වෙලා 2026 ආරම්භ වෙන්න යන්නේ. 2025 ඔබ කළ කී දෑ ගැන ඔබ මොකද හිතන්නේ? ඔබ සාර්ථකයිද? ඔබ අසාර්ථකයිද? හිතපු ඉලක්කයට එන්න බැරි වුණාද? දැන් මොකක්ද වෙලා තියෙන්නේ? 2025 ගැන පසුතැවෙනවද? එපා. පසුතැවෙන්න එපා. මම ඔබට කියනවා 2025 ඔබ කරපු කී දෑවල සාරාංශයක් ගන්න ඕනේ අද. අරගෙන බලන්න ඔබට අතපසු වෙච්ච වැඩ මොනවද? මොනවද මට කරගන්න බැරුව ගියේ? මං ඉලක්ක කරගත්තේ කොච්චර ප්‍රමාණයක්ද? මේ ඉලක්කේ මට සාර්ථක කරගන්න පුළුවන් වුණාද? ඉලක්කේ හඹා ගියාද? මම ඉලක්කේ යම් යම් අවස්ථාවලදී මම කම්ෆර්ට් සෝන් එකට ගිහිල්ලා මට ඉලක්කේ අමතක වෙච්ච මාස තිබුණාද? එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා 2026 ඔබ ඉලක්කේ හදන්න ඕනේ 2025ට සාපේක්ෂව ඔබ 2025 කළ කී දේ වෙනි බැගින් ඒ ප්‍රමාණය ගත්තාම ඊට වඩා විශාල ඉහළ ඉලක්කයකට. ඉහළින් ඉලක්ක තියෙන අය ඉහළින් දිනනවා. පහළින් ඉලක්ක තියෙන අය උඩා ප්‍රමාණයකින් දිනනවා. ඉලක්ක තියන්නේ නැති අය කාලේ නිස්කාරණේ ගෙවලා දානවා. ඒ නිසා ඔබට ඉලක්කයක් අවශ්‍යයි අනිවාර්යෙන්ම. ඔබ වෘත්තිකයෙක් වුණත්, ඔබ ව්‍යාපාරිකයෙක් වුණත්, ඔබ ආරම්භ කරනවා නම් වර්ෂය අදම පටන් ගන්න. අදම ඔබ හදන්න ඉලක්කයක්. සුන්දර ඉලක්කයක්, සාර්ථක ඉලක්කයක්. ජවයෙන් පටන් ගන්න මේ ඉලක්කය. එතකොට මම ඔබට පුංචි දෙයක් මතක් කරනවා. වාසනාවද උත්සාහයද? ඔබේ ජීවිතේ ඔබ ජයගන්නේ වාසනාවෙන්ද උත්සාහයෙන්ද? මම කියනවා මේ දෙකම අවශ්‍යයි ඔබට ජය ගන්න ජීවිතේ. හැබැයි උත්සාහවන්තයාට විතරමයි වාසනාව උදා වෙන්නේ. එහෙම නැතුව උත්සාහයක් නැතුව ඔබ ගෙදරලා නිදාගෙන හිටියොත් ඔබට වාසනාව නම් උදා වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔබ ජවයෙන් වැඩ කෙරුවොත්, ඔබ උනන්දු වුණොත්, ඔබ උත්සාහවන්ත වුණොත්, ඔබගේ උත්සාහයේ ප්‍රතිඵලය 99%ක් ඔබ කළොත්, ඔබ මේ ඔබගේ ඉලක්කයෙන් 99%ක් ඔබ හබාගෙන ගිහිල්ලා ඔබ කළොත් 101 අන්තිම එක අමාරුම එක ඔබට දෙවියෝ දෙනවා. ඔබ අදහන ආගම කුමක් වුණත් ඔබට ඔබේ දෙවියන් විසින් 101 දෙනවා ඔබගේ උත්සාහවන්තභාවයෙන් නිසාම. ඒ නිසා උත්සාහවන්තයා ජයගනී කියලා පැරණි සිංහල කියමනක් තියෙන ඒකයි. ඒ නිසා මම ඔබට කියනවා උත්සාහ කරන්න 99% ඔබ කරන්න. ඔබට 101 දෙවියන්ගෙන් ලැබෙන අන්තිම මොහොතේ හරි. ඒ නිසා මොකද මම වසර 31ක් රක්ෂණ වෘත්තිකයෙක් විදිහට වැඩ කරනවා. මේ 31 වෙනි අවුරුද්ද මගේ මේ 31 අවුරුද්දක අත්දැකීම් වලින් මම කියන්නේ මට වෙච්ච දේ, මම කරපු දේ. ඒ නිසා මම සාර්ථකතාවය කරුවේ මගේ මේ උත්සාහය නිසාමයි. මගේ මේ කැපවීම නිසාමයි. ඔබටත් පුළුවන් ඒක කරන්න. කැපවීම, උත්සාහය, උනන්දුව, ජවය, හැම ගාය රුදාව කියන එක තියෙන්න ඕන. එතකොට තමයි ඔබට දිනන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒක අනිවාර්යයෙන්ම ඔබ උත්සාහවන්තයෙක් වෙන්න. එක. අනිත් එක තමයි ඔබ 101ක් දවසකට growth කරන්න. 101ක් ඔබේ ජීවිතේ ඔබ ජයග්‍රහණය කරා යන ගමන ඔබ 101ක් උඩට එන්න. දවසකට 101ක්. දවස් 365ක් යනකොට ඔබ 365කින් ජයග්‍රහණය කරලා 365කින් ඔබ වර්ධනය වෙලා. ඔබේ වර්ධනය වෙන්නේ එහෙමයි. මොකක් කියලාවට අපිට එකපාරම 100%ක් වර්ධනය වෙන්න හිතන්න එපා, කරන්න බෑ. ඒ නිසා ඔබ වර්ධනය වෙනවා 101 බැගින්. දවසට 101ක්. ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ඇටිටියුඩ්ස් වලින්, ක්‍රියාකාරකම් වලින්, ඔබගේ එදිනෙදා හැසිරීම් වලින් ඔබ 101ක් උඩට එන දවසකට. ඒක උත්සාහ කරන්න පුළුවන්. ඒකයි ජයග්‍රහණයේ මාවත. අනිත් එක තමයි ඔබ හිතනවා නම් ඔබේ ජයග්‍රහණය එක දවසකින් සිද්ධ වෙනවා කියලා වෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු. ඔබ කළු ගලක් ගාවට යනවා කුළු ගෙඩියක් අරගෙන. අරන් ගිහලා ඔබ මේ කුළු ගෙඩියෙන් මේ කළු ගලට පහර දෙනවා. ඔබේ ඉලක්කය තමයි මේ කුළු ගෙඩියෙන් ගල කඩා ගන්න එක. හැබැයි ඔබ පහරක් එල්ල කරනවා, දෙකක් එල්ල කරනවා, පහරවල් 10ක් 15ක් එල්ල කරනවා. මේ කළු ගලට දැනෙන්නේවත් නැහැ. හැබැයි ඔබ අතාරින්න එපා උත්සාහය. ඔබ 99 වෙනි පාර ගහනකොට කළු ගල ඒ විදිහමයි. ඔබ හිතනවා මේ කළු ගලට දැනිලවත් නැහැ මං කාරවල 99 ගැහුවට. ඔබ අවසාන 100 වෙනි පහර එල්ල කරනකොට මේ කළු ගල කැඩිලා බිඳිලා යනවා. ඔබ හිතනවා 100 වෙනි වතාව තමයි, 100 වෙනි වාරය තමයි, 100 වෙනි උත්සාහය තමයි සාර්ථකම එක කියලා. නැහැ. ඔබගේ පළවෙනි එකේ ඉඳන්ම කළු ගල ඉරිතලා ගියා. හැබැයි ඔබට පෙවුනේ නැහැ. ඔබගේ අවසානයේදී තමයි මේ කළු ගල ප්‍රසාරණය වෙලා පිපුරලා ගියේ. මොකද අර ඉරිතැලීම දරා ගන්න බැරුව. ඔබගේ උත්සාහයේ ප්‍රතිඵලය තමයි අන්න ඒක. ඒ නිසා ඔබ පළවෙනි දේ ඉඳන් 31 වෙනිද වෙනකන් එක දිගටම ඔබේ ඉලක්කය කරා මම කරන්නේ එකම ඉලක්කයක් ඔබට පේන්න ඕන. ඔබට අර කතාවක කියන්නේ ඉගිර වගේ ඇහැ විතරයි පේන්න ඕන කියලා. ඔබට ඔයාලට පේන්න ඕන ඉලක්කය විතරමයි. වටපිටේ තියෙන චුට්ටක් පැත්තකට තියන්න. ඔබේ ඉලක්කය කරා ඔබ යන්න ඔබට දිනන්නම පුළුවන්.
ඔබ පුංචි ඉලක්කයක් නෙමෙයි ලොකු ඉලක්කයක් ගන්න. මේ ඉලක්කේ කරා යන්න. අර කළුගල කුඩු වෙලා ගියා වගේ. ඔබේ ඉලක්කය ඔබ කරගෙන යනකොට අන්තිමට දෙසැම්බර් 31 වෙනිදාදී ඔබ දන්නේම නැතුව ඔබේ ඉලක්කය මල්පැල ගැන්විලා තියෙයි. ඔබේ ඉලක්කය ජයග්‍රහණය කරලා තියෙයි ඔබ. ඒ නිසා හොඳට මතක තියාගන්න 2025 වර්ෂය අපිට බොහොම අභියෝගාත්මක වර්ෂයක් වුණා අපේ ලංකාවට. සෞභාග්‍යවත් වුණා, නොයෙකුත් ගැටලු වුණා. හැබැයි 26 දී අපි එක්කාවෙන් නැගිටිමු. මුළු ශ්‍රී ලංකාවේම ඉන්න ශ්‍රී ලාංකික ජාතිය ශ්‍රී ලාංකික ජාතියක් විදිහට අපි එකාවෙන් නැගිටලා ජවෙන් පටන් ගමු 2026. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් හැම කෙනෙක්ම පුද්ගලිකව නැගිට්ටොත් මේ රට දන්නේම නැතුව නැගිටිනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබගේ ආරම්භයේ පටන් ගන්න ජනවාරි 1 වෙනිදාම ඔබ හැමදාම ඉලක්කය කරා ගමන් කරන්න ඔබ දවසකට ලිස්ට් එකක් හදන්න. අද දවසේ මගේ වැඩ ලිස්ට් එක මම මේ වැඩ ටික අද කරනවා කියලා. එතකොට ඔබට අතපසු වෙන්නේ නැහැ. කවදාවත් වැඩක් අතපසු වෙන්නේ නැහැ. ඒ නිසා අද පටන් ගමු අපේ ජීවිතේ ජයග්‍රාහී 2026 වර්ෂයේ. හොඳින් මතක තබා ගන්න. විශිෂ්ටත්වය ඇත්තේ ඔබ තුළමයි.